first sparks on quiet streets, two hearts finding where to meet. But life pulled us apart, left me talking to the dark. If I called you tonight, would it feel the same? Or have we both moved on to different names? Hello. අපි බාසිලෝනාවා ස්පේන් වල අපි දැන් මේ try කරන්නේ අපිට බස් පාස් එකක් ගන්න ඕනේ. ඉතින් අපි ඒක තමයි මේ හොය ඉන්නේ. මෙහි එච්චරම සීතල නැහැ. දැන් already ඒගොල්ලෝ සමයකට ළඟ නිසා ලොකු සීතලක් නැහැ. අපි දැන් බස් පාස් එක අරගෙන කොහෙටද යන්නේ කියලා බලමු. ඉතින් guys අපිට ඇත්තටම මාර අමාරු නා මේ බස් පාස් එක ගන්න වැඩේ. මොකද ඒක ලේසියෙන්ම කරගන්න පුළුවන් එයාපෝට් එක ඇතුලේදී. ඉතින් අපි එයාපෝට් එකෙන් එළියට ආපු නිසා අපිට ඒක ගන්න තැනක් හොයාගන්න මාරම වෙලාවක් ගත කරන්න සිද්ධ වුණා. කොහොම හරි අවසානයේ අපි බස් පාස් එක ගත්තා. ඉතින් මේක බස් පාස් එකක් විතරක් නෙමෙයි. මේක ඔයගොල්ලන්ට ට්‍රේන්ස් වලට ට්‍රෑම් ඕන එකට යූස් කරන්න පුළුවන්. ඔයගොල්ලෝ බාසිලෝනා අවට නැත්තම් ඒ බාසිලෝනා වල ඔගොල්ලොන්ගේ දවස් ගෙවනවා නම්. හැබැයි බාසිලෝනා වලින් එළියට යන්න ඔගොල්ලෝ වෙනම පේ කරන්න ඕනේ. මොකද මේ පාස් එකකින් එළියට යන්න අපිට ෆ්‍රී ට්‍රාන්ස්පෝර්ට් පාවිච්චි කරන්න බෑ. ආව ගමන් මාව බාසිලෝනා වල ලා රම්බාලා බලන්න. මොකද ඒති ටිකක් රෑ වුණා. ඒ නිසා අපි දැන් ඒ ස්ට්‍රීට් එකේ යන ගමන් ඉන්නේ. මෙතන කීපයක් තියෙනවා බලන්න පුළුවන්. රම්බාලා ස්ට්‍රීට් එකට යනවා නම් ඔයගොල්ලොත් මේ තැනට යන්න අමතක කරන්න එපා. මේක ඒගොල්ලොන්ගේ ගොඩාක් අවුරුදු 200 ගණක් පරණ ස්වීට්ස් තියෙන තැනක්. මේක චොක්ලට් එකක් කියලා කියන්නත් පුළුවන්. ඊටත් වඩා හරිම පැණි රහයි මේ කෑම. ඉතින් ඒගොල්ලොන්ගේ ට්‍රැඩිෂනල් ස්වීට් එකක් එහෙම මෙතන තියෙනවා අපිට මිලදී ගන්න පුළුවන්. මේක තියෙන්නේ රම්බාලා ස්ට්‍රීට් එකේමයි. ඉතින් ඒ නිසා ඔයාලට හොයාගන්න අමාරු වෙන්නේ නැහැ එතන. Two hearts finding where to meet, but life pulled us apart, left me talking to the dark. බාසිලෝනා කිව්වාම අපිට බාසිලෝනා ෆුට්බෝල් ටීම් එක අමතක කරන්න බෑනේ. ඉතින් බාසිලෝනා ෆුට්බෝල් ටීම් එකේ ඒගොල්ලොන්ගේ ඒ ජර්සිස් ගන්න තියෙන ලොකු ෂොප් එකක් තියෙනවා මෙහි. ඉතින් අපි එතෙන්ට ආවා. එතන ගොඩක් දේවල් තියෙනවා අපිට බලන්න. ඔගොල්ලොත් බාසිලෝනා වල තියෙන කැම්ප් නෝ විසිට් කරන්න නැත්නම් ඔගොල්ලොන්ට පුළුවන් රම්බාලා ස්ට්‍රීට් එකේ යන ගමන් මේ ස්ටෝර් එකට ගොඩ වෙන්න. ඔගොල්ලොන්ට අවශ්‍ය ඕනම දෙයක් ෆුට්බෝල් ටීම් එකට අදාළ දේවල් මෙතනදී මිලදී ගන්න පුළුවන්. ඉතින් ඔයාගේ නම ගහපු ජර්සි එකක් වුණත් මෙතනදී හදා ගන්න පුළුවන්. අපි ඇත්තටම කැම්ප් නෝ විසිට් කරා. ඉතින් අපිට එහෙ තිබිච්ච ප්‍රයිස් එකයි මේ ප්‍රයිස් එකේ ලොකු වෙනසක් තිබුණේ නැහැ. එකම ප්‍රයිස් එක තමයි තිබුණේ. ඉතින් ඒ නිසා ඔයාලා කැම්ප් නෝ ස්කිප් කරනවා නම් ඔයගොල්ලන්ට මේ ස්ටෝර් එක විසිට් කරන්නත් පුළුවන්කම තියෙනවා. Hello. අපි යනවා උදෙන්ම බාසිලෝනා වල ලස්සන ටැංකියක් බලන්න. අපි ඇත්තටම අපේ දෙවෙනි දවසේ උදේම සග්‍රාදා ෆැමිලියා එක ළඟට ගියා. මොකද අපිට ඇත්තට මෙතෙන්ට නෙමෙයි යන්න ඕනකම තිබුණේ. ඒ අවට තියෙන ඇන්තෝනි ගවුඩිගේ ඒ විශිෂ්ට නිර්මාණ ටික බලන්න තමයි අපිට යන්න ඕන උනේ. හැබැයි අපි සග්‍රාදා ෆැමිලිය එක ළඟට ගිහින් එතන ෆොටෝස් එහෙම අරගෙන උදේවරුවේ හවස තමයි අපිට මේ චර්ච් එකේ ඇතුළත විසිට් කරන්න අවස්ථාව තිබුණේ. ඉතින් ඒ නිසා උදේවරුවේ අපි එතනට ගියා මුලින්ම. ඕගොල්ලෝ ඇත්තටම මෙතන විසිට් කරනවා නම් ඔන්ලයින් ඕගොල්ලන්ට පුළුවන් ටිකට් එකක් ගන්න. එහෙම නැත්නම් මෙතන
එදා දවසේ ගන්නත් පුළුවන්. හැබැයි සමහර වෙලාවට ගොඩක් වෙලාවට මේක ඇතුළ බලන්න යන්න ස්ලොට්ස් නැහැ. ඉතින් ඒ නිසා ඔගොල්ලෝ බාසිලෝනා විසිට් කරන්න හිතාගෙන ඉන්නවා නම් කලින්ම ඒ ටිකට් එක බුක් කරලා තියාගන්න. ඉතින් මේ ළඟම තමයි තියෙන්නේ ගෞඩිගේ ගොඩක් දෙනෙක් කතා කරන නිර්මාණ විදියට හඳුන්වන කාසමිලා ඒ වගේම කාසබැට්ලෝ වගේ දේවල්. ඉතින් ගොඩක් සෙනග මේ තැන් දෙකේම හිටියා. ෆොටෝ එකක් වුණත් ගන්න අමාරුයි. නමුත් ඉතින් ඒ නිර්මාණ හරිම වෙනස්. අපි සාමාන්‍යයෙන් දකින ගොඩනැගේ වගේ නෙමේ. මම අහලා තියෙනවා යා ගොඩාක් පරිසරෙත් එක්ක ඉඳපු කෙනෙක් කියලා, ඇන්ටෝනි ගෞඩි. ඉතින් ඒ පරිසරයේ තියෙන ගොඩාක් දේවල් වල ලක්ෂණ එයාගේ නිර්මාණවලට එයා අරගෙන ඇවිල්ලා තියෙනවා. ඉතින් සාමාන්‍ය බිල්ඩින් නෙමෙයි, ඒවා ටිකක් අසාමාන්‍ය පෙනුමක් තියෙන්නේ ගොඩක් කලාවට ඍජු රේඛා නැති තරම් ඔහුගේ නිර්මාණවල. ඉතින් මේක ගැන විවිධ මත තියෙනවා. මේක අවුඩිගේ පෞද්ගලික නිවහන කියලා කියනවා. හැබැයි ගොඩක් මූලාශ්‍රවල තියෙන්නේ මේක එයා බැට්ලෝ කියන පවුල වෙනුවෙන්. මක් නැත්නම් ඒ පෞද්ගලිකව කිසියම් පුද්ගලයෙක් වෙනුවෙන් හදපු දෙයක් විදිහට. ඉතින් මෙතන ඇතුළට ගිහින් බලන්නත් පුළුවන්. අනිත් කාරණේ තමයි ඔයගොල්ලන්ට පේනවා නම් මේ බිල්ඩින් එකේ විශේෂ ලක්ෂණ ගොඩාක් තියෙනවා. මේ ඇට සැකිලි වගේ තමයි මේකේ අපිට ජනෙල් වලට ඒ සපයලා තියෙන ආධාරක ඊට පස්සේ දේවල් දකින්න පුළුවන් වෙන්නේ. ඒ වගේම අපි වහලය ගැන කතා කරද්දී මකරෙකුගේ පිටක් විදිහට මේකේ වහලය නිර්මාණය කරලා තියෙනවා කියලා සඳහන් වෙනවා. ඉතින් මේක මේ අපි හිතුව ගොඩාක් ලොකු තැනක් වෙන්න ඇති කියලා. අපි ගොඩක් පික්චර්ස් වලින් වීඩියෝස් වලින් මේකන දැකලා තියෙනවා. හැබැයි මෙතෙන් ආවම තේරෙනවා මේ තියෙන ලොකු විශාල ප්‍රමාණයේ බිල්ඩින් අතරේ මේක එක බිල්ඩින් එකක්. හැබැයි ගොඩක් පිටතින් බලද්දී අනෙක් බිල්ඩින් එක බලද්දී හරිම විශේෂිත බිල්ඩින් එකක් විදිහට මේක හඳුන්වන්න පුළුවන්. Please accept my apology. My love was blind, and I was too blind to see. Oh, 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 yes. You tell me mistakes are part of being young, but that don't right. The wrong has been done. අද අපේ තුන්වෙනි දවස ස්පේන් වල. ඉතින් අපි ආවා මෙහි තියෙන බාසිලෝනා වල තියෙන ටිකක් කඳුකර ප්‍රදේශයක් බලන්න. 1992 ඔලිම්පික් තියලා තියෙන්නේ මේ ඒරියා එක බේස් කරගෙන. ඉතින් ඒ වගේම ලෝක ප්‍රකට ධාවන පතයකුත් මේ ළඟ තියෙනවා කියලා කියනවා. අපි ගිහින් පොඩක් වටේ බලමු. ඇත්තටම මුහුදේ ඉඳලා ගොඩාක් ඉහළින් තියෙන කඳුකර ප්‍රදේශයක් මේක. මුදු මට්ටමේ ඉඳලා වටේ හරිම ලස්සනට අපි එද්දි දැක්කා. අපි මේ වෙද්දි රටවල් 11ක ට්‍රැවල් කරලා තියෙනවා. ඉතින් ඇත්තටම මේ ආර්ට් මියුසියම් එක තමයි අපි මේ වෙනකන් දැකලා තියෙන ලස්සනම ආර්ට් මියුසියම් එක. ඉතින් මේක වටේත් කැටලෝනියා වල හරිම ලස්සනයි. වගේම බලන්න ගොඩාක් දේවල් තිබුණා. ඔයගොල්ලොත් අනිවාර්යයෙන්ම බාසිලෝනා යනවා නම් මේ තැනට යන්නත් අමතක කරන්න එපා. ඒක අමුතුම එක්ස්පීරියන්ස් එකක්. ගොතික් කාට් එක බලන්න තමයි දැන් අපි යන්නේ. අපි ආපහුම බාසිලෝනා සිටි එකට. අපිට
අද ගොටික් පාට එක බලන්න ඕනකම තියෙනවා මට මේ ස්ට්‍රීට් එක දකිද්දි මතක් වෙන්නේ මෝල්ටාවල මේ ඒගොල්ලෝගේ ස්ට්‍රීට් ඒකද මේ බැල්කනීස් මේ ආකිටෙක්චර් එක හරිම ලස්සනයි හරිම පටු වීදි තමයි මේ වීදි ගොටික් ක්වාට් එකට යනවා නම් ඔයගොල්ලන්ට බාසිලෝනා කැතඩ්‍රල් එක ඇතුළු ඒ ඇට්‍රැක්ෂන් ප්ලේසස් බලන්න පුළුවන්. ඉතින් මේ ඔක්කොම එක ළඟ තමයි තියෙන්නේ. ඒ හින්දා ඔයගොල්ලන්ට වැඩි දුරක් යන්න අවශ්‍ය නැහැ. ඔයගොල්ලන්ට පැය කිහිපයක් ඇතුළත මේ හැමතැනක්ම බලලා ඉවර කරන්න පුළුවන්. මගේ බ්ලොග් එකේ මම ඔයගොල්ලන්ට සග්‍රාදා ෆැමිලි එකත් ඒ වගේම කැම්ප් නෝ එක ගැන ෆුල් වීඩියෝ එකක් අරගෙන අවිල්ලා නැහැ. ඉතින් ඒ දෙක මම වෙනම වීඩියෝ එකකින් ඔයගොල්ලන්ට අරගෙන එන්නම්. මේවා තමයි අපි ඇත්තටම දවස් 3ක් ඇතුළත බලපු තැන්. ඔයගොල්ලන්ට පේනවා ඇති අපි ගොඩක් ප්ලේසස් විසිට් කරා මේ දවස් 3 ඇතුළත. ඉතින් ඔයගොල්ලෝ ස්පේන් වල බාසිලෝනා විතරක් සහ ඒ අවට විතරක් විසිට් කරනවා නම් ඔයගොල්ලන්ට දවස් 3ක් හොඳටම ඇති මේ හැමදේම බලන්න. ඉතින් ඔයගොල්ලන්ගේ ට්‍රිප් එක ප්ලෑන් කරගන්න ඔයගොල්ලන්ට පුංචි හරි දෙයක් මේ වීඩියෝ එකෙන් ගන්න ලැබෙන්නේ නැති කියලා මම හිතනවා. ඊළඟ වීඩියෝ එකෙන් ඉක්මනටම එන්නම්. තවත් බොහෝ දේ දැනගන්න ඔයත් අදම කුෂානි පාරිස් YouTube channel එක subscribe කරන්න.